හායි මිලෝචනා මම දකිනවා ඔයාගේ වීඩියෝස් වල ගොඩක් මේ කාලේ සමාජයට රිලේට් දේවල් කතා කරනවා. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක ගැන ගොඩක් කතා කරනවා. සහ මම දන්නවා ඕත කෙනෙක් ඔයාගේ බුක් එක ලියන ගමන් ඉන්නේ. මං ඒක දැක්ක ගොඩක් ලස්සන දේවල් ඔයා ලියලා තියෙනවා. මට දැනගන්න කැමතියි ඔයා මෑත කාලේදී ලියපු සමාජයට ගොඩක් රිලේට් වෙයි කියලා හිතෙන විදිහේ දේවල් ගැන. මං වාට මෙහෙම කියන්නම්. ඒක එක තැනක මං ලියලා තියෙනවා. ටිකෙන් ටික ඔයා ලොකු වෙද්දී ඒ බලාපොරොත්තු අතුරුදහන් වෙන්නේ නැහැ. ඒක හැඩය වෙනස් කරගෙන ඔයත් එක්ක ඉස්සරහට යනවා. ප්‍රශ්න ටික ටික බර වෙනවා. ඔයා මොනවා ඉගෙන ගනීද? ඔයා කවද සෙටල් වෙයිද? කවුද ගැළපෙනම කෙනා? ඔයා කොහේ ජීවත් වෙයිද? මේ හැම ප්‍රශ්නයක්ම ඇහුනහම සාමාන්‍යයි වගේ දැනෙනවා. හැබැයි ඒවා ඔක්කොම එකට ආවම ඔයා තෝරලා නැති. හැබැයි ෆලෝ කරන්න බලාපොරොත්තු වෙන මාර්ගයක් හැදෙනවා. මේ ප්‍රශ්නවලට යටින් නිහඬ මැසේජ් එකක් එනවා. වැඩි දුර යන්න ඕන නැහැ. සමාජයට අමුතු කෙනෙක් වෙන්න ඕනෙත් නැහැ. ඔයාට සමාජය නිතරම මතක් කරලා දෙනවා එයාලා ඔයා වෙනුවෙන් කරපු කැපකිරීම ගැන. කලින් ජීවිතේ කොච්චර අමාරුකම් තිබ්බද කියලා. එතකොට ග්‍රැටිටියුඩ් කියලා කියන්නේ හරිම පරිස්සමෙන් අතේ තියාගෙන යන්න ඕන දෙයක් වගේ දැනෙනවා. ඔයා මොකද හිතන්නේ? පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. මම විලෝචනා රත්නායක.